අද කොල්ලු කමු එන්නකො හැමදෙනාම මාත් එක්ක මේ ඊයේ රෑ තමයි පෙන්වෙන්න දාලා මේ කොල්ලු මේ පෙඟුනට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ අපි 3 සැරයක් විතර හොඳට හොදගෙන තැම්බෙන්න තියන්න ඕනේ වතුර ප්‍රමාණයට තියලා. ඉතින් ඉස්සෙල්ලා හොඳට 3 සැරයක් විතර මේ කොල්ලු හොද ගන්නවා. හොදගත්තට පස්සේ ඉතින් වතුර දාලා තැම්බෙන්න තමයි තියන්න ඕනේ. මට දැන් මේ කොල්ලු ටික තැම්බෙන්න ගියා පැය භාගයක් විතර. ප්‍රෙෂර් කුකර් එකේ නම් විනාඩි 20ක් කියනවා. ඉතින් මේ මට නම් මේ රයිස් කුකර් එකට ගියා විනාඩි පැය භාගයක්. විනාඩි නෙමෙයි පැය භාගයක්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මං කොල්ලු තැම්බිලාද කියලා බැලුවේ. මේ වෙලාව වෙනකොට පැය භාගයක් ගිහිල්ලා හොඳට කොල්ලු තැම්බිලා තිබ්බා. ඊට පස්සේ මම මේකේ වතුර බේරලා ඇරලා මට හිතුණා මේකට කණ්ඩ සම්බෝලයක් හදනවද කියලා. සම්බෝලේ හදද්දි මට හිතුණා මේ ගොඩක් අය මං අහලා තියෙනවා කොල්ලු පොල් වලට ලුණු කාලම් කරලා කානවා කියලා. ඒකත් රසයි කියලා. ඉතින් මට හිතුණා මේ වෙලේ මේ දෙකම try කරලා බලනවා කියලා. ඊට පස්සේ මම සම්බෝලෙකුත් හදාගෙන පොල් වෙනම තියාගෙන ඒ ලුණුත් දාලා ඒ විදිහට ඉතින් කාලා බැලුවා. ඇත්තටම හොඳයි. දෙවිදියම රසවල එහෙම මේ ලොකු මේකක් නැහැ. හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මට හිතුණා තවත් මේක නම් ඉතින් මගේ පොඩි ආසාවකට තමයි මම මේක කරලා බැලුවේ. ඒකත් හොඳයි නම් ඔයාලට ඉතින් කියන්න පුළුවන්නේ. ඔය පොඩි දරුවෝ එහෙම කන්නේ නැත්තම් සැර කන්නේ නැති ඒ වගේ අකමැති අයට හොඳයිනේ. ඉතින් මේ විදිහ මම හිතුවා වෙනම භාජනයකට පොල් ටිකක් දාලා සීනි මේ කොල්ලුත් දාලා ලුණු දාන්න නැතුව මේ දෙක එකට හොඳට කලවම් කරලා සීනි ටිකක් දාන්න. සීනි ටිකක් දාලා ආපහු කලවම් කරලා කාලා බැලුවානේ. ඒකත් මාරම රසයි. වෙලාවක ඔයාලා මේ විදියට හදලා බලන්නකෝ. ඇත්තටම මේ විදියට රසයි. එහෙනම් ඉතින් හදලා බලන්න.